හදිසි මූදු කෑමට ලක් වෙන ප්‍රදේශ තමයි මේ උල්ලිටියාවේ ඉඳලා තල්විල යන ප්‍රදේශ දක්වා. ඉතින් අපි ඒකට පිළියමක් වශයෙන් තමයි මේ සංරක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් මෙතන කෙරෙන්නේ මේ මූදු කෑමට ලක් වෙන ප්‍රදේශයක්. ඒක ආවරණය කිරීම සඳහා තමයි අපි මේ සංරක්ෂණ කටයුතු මෙතන සිද්ධ වෙන්නේ. తాවකාලිකව මොකද අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා තව ලබන අවුරුද්දේ. ඒ ප්‍රොජෙක්ට් එකෙන් කෙරෙන්නේ සම්පූර්ණ වැලි පොම්ප කරන එක. ඒ කියන්නේ කෘත්‍රිම වැලි පෝෂණය කියන එක කරලා මේක සංරක්ෂණය කරනවා. ඒ වගේ මේ වැලි පොම්ප කරලා අපි නැති වෙච්ච භූමි භාගයේ නවත ඇති කරනවා. මූදෙන් වැලි පොම්ප කරනවා. දිගටම කියන්නේ දැන් අපිට මූදු ගෑන ලක් වෙච්ච ප්‍රදේශයක්. ඒක අපි සංරක්ෂණ කටයුතු අතින් ඒ තුල කෙරෙනවා. ඔව් ඔව්. අපිට දැන්ට මාස 5කට උඩදී අපි ආරම්භ කෙරුණේ. අපි දැන් තව මාස 2ක් ඇතුළත ඒක අපි ඉවර කරන්න හමාර කරන්න අපිට සිද්ධ වෙනවා. පුළුවන්. ඔව් දැන් අපි ගැරන්ටි කරලා තියෙන්නේ අවුරුදු 2ක් විතර. ඒ දෙක ඇතුළත අපි ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත මාසේ මේක සම්පූර්ණ කරන්න පුළුවන්. ඔව් දැන් අපි සංරක්ෂණ කටයුතු කරන මෙහි ඉඳලා නෙවෙයි අපි දැන් මීගමුවේ ඉඳලා තමයි මේ රාජකාරී මෙතෙන් දැන් කෙරෙන්නේ. ඉතින් ඒ සංරක්ෂණ කටයුතු මොකද දීවර කර්මාන්තය කරන අයටත් පොදුවේ කටයුතු කරගන්න තමයි ලේසි විදිහට තමයි මේ රාජකාරී කෙරෙන්නේ. උඟක් දුරට දීවර කර්මාන්තයට උඟක් අපහසුතාවය සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ කට්ටියටත් නැවත රැකියාව කරන්න රස්සාව කරන්න පුළුවන් ආකාරයේ තමයි අපි ওই බැමි දාගෙන යන්නේ. පනා බැමි එතනින් ගියාම රිවර්ට්මන්ට් කියන ඒවා කරගෙන යන්නේ ඒ කට්ටියට පහසු වෙන්න. උඟක් දුරට මොකද මූදුකාර මොකද අපි දාන බැමි මූදු රැල්ලට ඇවිල්ලා වැලි නැවත පවතින තමයි ওই බැම්ම අපි කරගෙන යන්නේ. බූ සලුවක් එල්ලලා කරන්නේ ඒකෙන් මූද වතුර පෙරීගෙන යනවා. එතකොට වැල්ල එතන ඉතුරු වෙනවා. ඔව් ඒ ක්‍රමයට තමයි කරගෙන යන්නේ. දිගට දාන්නේ අපි දීවර කර්මාන්තය කරන මාදල් කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට පහසුවක් වෙන ආකාරයෙන් තමයි අපි ඒක කරන්නේ. එතකොට දීවර කර්මාන්තය කරන්න පුළුවන්. බෝට්ටු වලට යන්න පුළුවන්. දැනට ඉතින් අපේ සේවක සංඛ්‍යාව 8 දෙනෙක් විතර ඉන්නවා. ඒ වගේ කොටස් වශයෙන් බෙදී ගිහිල්ලා තියෙනවා තැන් වලට. ඔව් මූදු කටුව කියන්න පුළුවන්. එතන මාරවිල එතනින් ගියාම මෙතනින් ගියාම තල්විල ඒ ප්‍රදේශ දක්වා දික් වෙනවා. එම්ම කියන්නේ මේකට රිවර්ට්මන්ට් කියනවා. ඒ කියන්නේ රිවර්ට්මන්ට් කියලා තමයි අපි කියන්නේ මේකට. ඔව් ගාද්දුරට වෙන්නේ මේ පුත්තලන් දිස්ත්‍රික්කේ තමයි. ඔව් නෑ එහෙම මූදු කෑමට මොකද ලක් වෙච්ච ප්‍රදේශවල මහ ජනතාවගෙන් අපිට මේ කිසි හිරියාවක් නැහැ. ඒ කට්ටිය අපිට සහයෝගය දක්වනවා. මොකද මේ රාජකාරී දිගටම කරගෙන යන්න කියලා. ඔව් මේ ප්‍රතිබම්ම අපි දිගට කරගෙන යනවා. ඊට අමතරව අපි ග්‍රෝයින් එකක් කරනවා. ග්‍රෝයින් එකක් කරනවා කියන්නේ අපි දැන් මූද ගොඩබිම ඉඳලා මීටර 200ක් විතර ඈතට ගිහිල්ලා බැම්මක් කරනවා. ඒක තමයි මේ පනා බැම්ම කියලා අපි හඳුන්වන්නේ. ඒකෙන් දීවර කර්මාන්තය කරන අයට ලොකු පහසුවක් වෙනවා. ඔව්